මේ පාර පොල් කඩද්දි සාමාන්‍යයෙන් වත්තේ තියෙන හොඳම ගෙඩි හැදෙන රැති ගහක් තෝරලා ඒකේ දෙවෙනි පොල්වල කඩාගත්ත තවන් දාගන්න ඕනේ නිසා කලින් පොල් පැල වගේක් හිටවල ඒවා ඉත්තෑව කාලේ විනාශ කරපු නිසා ආයේ පොල් පැල ටිකක් තවන් දාගන්න හිතුවා. මේ තියෙන්නේ පොල් ටික. ඒක හිටවද්දි මම සාමාන්‍යයෙන් මේ සෙන්ටිමීටර් 20 අඩියක් විතර පළල මේ පොඩි පාත්‍රි ටිකක් සකසගෙන සෙන්ටිමීටර් 45ක විතර පරතරයක් තියලා පොල් ගෙඩිය ඉස්සෙල්ලාම වතුරේ දාලා චෙක් කරනවා ඒකේ මේ කොයි පැත්තද උඩට එන්නේ කියලා. සාමාන්‍යයෙන් කියනවනේ මේ එහෙම කරපුවාම මේ පොල් ගෙඩියේ ඉක්මනට පැලවෙනවා කියලා අර උඩට එන පැත්ත වතුරේ පාවෙලා යද්දි ඒ ක්‍රමයට පොල් ගෙඩිය ඒ පැත්ත හොයාගෙන ඒක සාමාන්‍යයෙන් පොල් ගෙඩි දෙකක් අතර සෙන්ටිමීටර් 15ක් විතර තියන කියලා තමයි අපිට උපදෙස් දෙන්නේ. ඒ විදිහට තියලා පස් දාලා වහලා උඩින් පොල්ලතු කැලි ටිකක් දාගන්න ඕනේ මේක පැලවෙනකම්. බලමු අපි පොල් පැල ටිකක් හදලා ඒ වගේ තත්ත්වය කොහොමද කියලා.